යා කළු පෙල්ලම dark spots ඒක මූණේ තියෙනවා නම් පෙන්වන්න බෑ. සුදු කරගන්න ඕනේ. හරි. දැන් ඒක එයි එන්නේ මොන හේතුව ඒ කොහමද මොන ක්‍රීම් සීරම් පාවිච්චි කරා නම් ඒක එවන්න පුළුවන්. බලමු. ඒකෙන් එයි එන්නේ අපිට මෙලනින් කියලා කළු සුදු එකට රෙස්පොන්ස් කරන්න මෙලනින් කියලා එකක් තියෙනවා. ඒ මෙලනින් එක වැඩි වුණා නම් කළු වෙනවා. මෙලනින් එක අඩු වුණා නම් සුදු වෙනවා. එහෙනම් ඒ මෙලනින් එක කළු පැල්ලම තියෙන තැනට වැඩි වෙන එක තමයි ඩාර්ක් ස්පොට් වලට හේතුව. එහෙනම් ඒක එන්න රීසන් මොකද? එක රීසන් එක සන් ස්පොට්. මේක සන් එක නිසා අවුව නිසා පිච්චිලා මෙලනින් වැඩි වෙලා එන එක. ඊළඟ රීසන් එක මෙලස්මා කියලා. පොඩ්ඩක් හෝමෝන් චේන්ජස්. හෝමෝනල් චේන්ජස් නිසා සන් වලට එක්ස්පෝස් වෙලා අවුවට එක්ස්පෝස් වෙලා එන එක. ගොඩාක් දුරට අර හෝමෝන් චේන්ජ් කියන්නේ බබා හම්බෙන්න කාලේ අම්මලාට එන එකයි. පෞල් පාලනේ පාවිච්චි කරන්න පැති තියෙනවානේ OCP. ඒ පැති වලටත් එනවා. ඊළඟ එක තුවාල කරලා මූණ තුවාල. ලොකුම හේතුව මොකද තුවාල? මූණේ හුරුලගෙන. ඇක්නි. ඒ නිසා අපි ඩැමේජ් කරලා ඒක එන තුවාල වලින් කළු වෙනවා. අනිත් එක මොන හරි තුවාල කෙලින්ම කට් ඉන්ජරි මොන හරි පීයෙන් කට් වුණා මොන හරි ඇනුණා ඒ වගේ එන තුවාල. ඊළඟ එක පිච්චිලා එන එක. මොන හරි හේතු නිසා පිච්චිලා එන එක. තව එකක් තියෙනවා දියවැඩියාව කටිට කළු වෙන එක. ඒක වෙනම තියෙනවා. තව එකක් තියෙනවා ෆ්‍රැකල්ස් කියලා. ඒ දෙකම අපි සමහර කට්ටියට තමයි තියෙන්නේ. මේක තමයි වැඩිපුර මෙලස්මා, සන්ස්පොට් and pH තුවාල නිසා එන එක. දැන් මේක තමයි ලොකුම හේතුව. හරි. දැන් මේකට මොනව බේත් තියෙන්නේ? දැන් මේකට තියෙන බේත් එක බේත් ಜಾති හතරක් තියෙනවා. ඔක්කොමද පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ හයිඩ්‍රොක්විනෝන් කියලා ක්‍රීම් එකව සීරම් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගොඩාක් දුරට ડોක්ටර් කෙනෙක්ගේ ඇඩ්වයිස් එකෙන් පාවිච්චි කරන එක ගොඩාක් හොඳයි. අනිත් එක තියෙනවා ඇසලික් ඇසිඩ් කියලා. ඊළඟ එක තියෙනවා ටැනක්සමික් ඇසිඩ් කියලා. අනිත් එක තියෙනවා ට්‍රෙටිනොයිඩ්. ඒ කියන්නේ විටමින් A වලින් හදන රෙටිනෝල් జాතියකින් එන ක්‍රීම් එක. ඔය සීරම් එක. දැන් ඒක පාවිච්චි කරනවා නම් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හරියට අහලා හරි විදියට පාවිච්චි කරනවා නම් මේ හතරෙන් එකක් හරි මේ හතරම මික්ස් වෙලා හරි මේ හතරෙන් දෙකක් හරි මික්ස් වෙලා පාවිච්චි කරා නම් මේ ಜಾති තුනම තියෙන කළු පල්ලමට සුදුසුවට එවන්න පුළුවන්. Thank you.